තමන්ගේ වාසියට අනුන්ගේ හැම ටික හරි ගහගෙන යනවා. ඒක තමයි ලෝකේ. එහෙව් ලෝකයක තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට මේ මුණ ගැහිලා තියෙන්නේ. මේ ලෝකේ යථාර්ථය ඔහොම තැනක තියෙන්නේ. ඇත්ත. යථාර්ථය බඳු තැනක තියෙද්දි අපි මවාගත්ත ලෝකයක ජීවත් වෙන්න මහන්සි වෙන නිසා තමයි වෙහෙස. අපි මවාගත්ත ලෝකයක ඉන්න ලැහැත්ති. මං උදව් කරපු අය මට පෙරලා උදව් කරයි. මමනේ ඔය අයට හයියක් උනේ. මුන් මට හයියක් වෙයි. අපි මවාගත්ත ලෝකයක ඉන්නවා. ඒ මවාගත්ත ලෝකේ තමයි අර මේ අපි චින්තනය අපි හිතනවා මෙහෙම වෙයි ඉස්සරහට හරියයි. අපි ඔහොම ඒව නැතිනේ නේද ඉතින්. ඔව් අසිද්දි යථාර්ථය පෙරටෙනවා. මොකද යථාර්ථය? අචින්ති තම්පි භවති. නොහිතපු ඒවා වෙනවා. චින්ති තම්පි විනස්සති. හිතාගෙන හිටපු දේවල් වෙන්නේ